ආයුබෝවන් සුබ දවසක් සුබ පාස්කු මංගල්‍යයක් වේවා සියලුම දෙනාට. ඉතින් මේ දවස්වල ගොඩක් අය අහනවා අපෙන් ටෙලිෆෝන් කරලා සහ අපේ WhatsApp group එකට මැසේජ් දාලා මේ දවස්වල ඉතාලියට එන එක හොඳද නරකද කියලා. ගොඩක් දෙනෙක් ඇත්තටම මේ පහුගිය දවස්වල සිදුවීම් එක්ක ඉතාලියට එන එක සමහර අය පස්සට දාලා ඉවරලා වෙනින් රටවල් වලට යන්න try කරනවා. මේ දවස්වල ගොඩාක් අයට ඉතාලියට එන්න නූල් අවස්ථත් ලැබෙමින් පවතිනවා 2025 නීතියට දාපු අයට. ඉතින් මේ ඒ ගැනත් පොඩ්ඩක් දෙයක් කියන්න ඕන. මට මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලත් ඉතාලියේ ඉන්න ගෑනු කෙනෙක් අඬ කතා කරලා කිව්වා අනේ බලන්නකෝ මේ ලක්ෂ ගාණක් දීලා මම එක්කෙනෙකුට කියලා නූල් අවස්ථ එකක් හැදුවා. හදලා ඉවරලා එම්බසියට ඇරියා. එම්බසියට ඇරියට මේ අනේ අයියේ මේ බලන්නකෝ යා මේ ඒක හදලා තියෙන්නේ මේ හොඳ එකක් නෙමෙයි. එම්බසියෙන් කිව්වලු ඒක පාල්සෝ කියලා. මොනේ වේරෝ කිව්වලු. ඒ කියන්නේ ඒක මේ ඔරිජිනල් විදියට හදපු නිත්‍යානුකූල විදියට හදපු ලංකාවෙන් වීසා දෙන්න පුළුවන් එකක් නෙමෙයි කියලා ඉවරලා මේ ගොඩාක් දුකින් අඬ කතා කරුවා. දැන් එයා සල්ලි දීලා මොකද කරන්න කියලා. සමහර විට ඔය හම්බුන නූල් අවස්ථා ඔයාලටත් එහෙම වෙලාද කියලා දන්නේ නැහැ. දෙපාරක් හොඳට හිතලා බලලා මේ ඒ වගේ වැඩ කරන්න නැත්නම් අපරාධේ සල්ලිත් නැහැ එන්න හම්බෙන්නෙත් නැහැ. ඒ වගේම මේ ඊට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ දවස්වල ඉතාලියේ මොකද වෙන්නේ? ඉතාලියට ආවොත් ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද? ඉතාලිය දැන් තාමත් ඉස්සර වගේ හොඳද? ඒ ප්‍රශ්නේ. ඇත්තටම ඉතාලියේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඉතාලිය දවසින් දවස දියුණු වෙනවා. ඉතාලියේ රැකියාවත් ඕන තරම් තියෙනවා. ඕන කෙනෙකුට ඉතාලිය ආවොත් එimhe වර්ධින්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඉතාලිය ආවොත් එන අයගෙන් 99%ක්ම තමුන්ගේ ඉලක්කයට යනවා, ගොඩ යනවා, ගෙවල් දොරවල් හදා ගන්නවා, ෆැමිලි ගෙන්න ගන්නවා, ලංකාවේ අය කාලා බීලා ඉන්නවා. ඉතින් ඉතාලියට එන්න පුළුවන්කමක් තියෙනවා නම් කාට හරි නොයා ඉන්න එපා, අනිවාර්යයෙන්ම එන්න. ඉතින් ඔය පොඩි ප්‍රශ්න කොයි රටකට ගියත් මුල් කාලේ ඒවා තියෙනවා. ඉතින් ඒවා සාමාන්‍ය දේවල්. කොච්චර ප්‍රශ්න තිබුණත් ඔය දැන් මැද පෙරදිග රටවල් වල වුණත් දැන් ඔය සෞදි අරාබිය වගේ උනත් මොනවාද සරියා නීතිය තියෙන රටවල උනත් අපි ගෑනු අය ගිහිල්ලා ඉවරලා ගොඩක් දුක් විඳලා සමහරලාට කොච්චර රිස් එකක් තිබුණත් ගෙවල් වලින් පැනලා හරි ඇවිල්ලා වෙනින් තැනක හරි වැඩ කරලා මොනවා හරි කරලා තමුන් අල්ලලා ඉරිය දාලා ඒව කෙරුවත් මේ ඒ අයත් ඉතින් අරින් නැණි කොහොම හරි මොකක් හරි ආත්ම සත්‍යයෙන් තමුන්ගේ ජීවිතේට මුහුණ දෙනවානේ. ඉතින් ඉතාලියේ ඒ වගේ ලොකු රිස් එකක් නැහැ. ඕන කෙනෙකුට ඇවිල්ලි වෙරලා මේ ඕන විදියට වැඩ කරන්න පුළුවන්. රුමේනියාවේ ඉඳලා හරි සයිප්‍රස් ඉඳලා හරි ලෝකේ කොහේ හරි දිහා ඉඳලා එනවා නම් නිත්‍යානුකූල වෙන්න. ඇවිල්ලි වෙරලා මේකේ මේ ඇත්තටම දියුණු වෙන්න පුළුවන් හොඳ රටක් තමයි. ඒ වගේම තමයි ඉතින් දැන් ඉතාලියට එනවට වැඩිය ඇත්තටම හොඳයි ප්‍රංශයට ජර්මනියට ඒ වගේ යන්න පුළුවන් නම් කනෙක්ෂන් තියෙන අනුවනේ ගොඩක් අය රටවල් වලට යන්නේ. කනෙක්ෂන් නැත්තම් යන්නේ නැහනේ. ඉතින් අර ගොඩක් ඉතාලියට එනවා ඉතාලියේ කනෙක්ෂන් තියෙන ඉඳ. හැබැයි ඉතින් ඉතාලියට ආවා කියලා වැටෙන්න එපා. මුල් කාලේ පොඩ්ඩක් වැටුණාට ජොබ් එකක් හොයාගන්න අමාරුයි. ඒ ජොබ් එකක් හොයාගන්න අමාරු වෙන්නේ ජොබ් නැති හින්දා නෙමෙයි, භාෂාව දන්නේ නැති හින්දා. එහෙම නැතුව ඩොකියුමන්ට් නැහැ කියලා වෙනින් ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉවරලා ජොබ් හොයාගන්න එක ඉතාලියේ ලොකු ප්‍රශ්නයක් නැහැ. භාෂාව පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් මේ ඉතාලියේ ජොබ් එකක් හොයාගන්න එක මහ ලොකු කජ්ජක් නෙමෙයි. ඒක පොඩි දෙයක්. ඉතින් ඔයාලා ඉතාලිය එන්න ඕන නම් ඉතාලිය එන්න ඕන වෙලාවක ඔයාලට මොනවා හරි උදව්වක් ඕනේ නම් ඉතාලියට ඇවිල්ලා ඉන්න තැනක් නැත්නම් රස්සාවක් හොයාගන්න උදව්වක් ඕනේ නම් අපේ WhatsApp group එකේ link එක දාන්නම් මම මේ වීඩියෝ එක යටින්. ඔයාලා ඒකට එකතු වෙලා ඒකේට message එකක් දාන්න. ගොඩක් අය ඉන්නවා ඔයාලට උදව් කරනවා. ඉතින් ඒ ගැන බය වෙන්න එපා. අපි ඉන්නේ ඔයාලට උදව් කරන්න තමයි. ඔයාලට එන්න අවස්ථාවක් තියෙනවා නම් කොහොම හරි එන්න. කොහොම හරි ආවොත් මේ ඔයාලට පුළුවන් මොනවා හරි කරන්න. දැන් ලංකාවේ ඇත්තටම ආරංචි අනුව ගොඩක් අමාරුයිලු ජීවත් වෙන්න මේ දවස්වල. පුදුම ගණනක්ලු තියෙන්නේ. බඩුත් අඩුයිලු කියලා ලොකු ප්‍රශ්න
ලංකාවෙන් ඉතින් අපිට ආරංචි වෙනවා මේ ඉතාලිය ආපු අය කොහොමත් මාසෙකට යූරෝ 1000ක් විතර ගොඩක් අය අනිවාර්යයෙන්ම යූරෝ 1000ක් ලංකාවට අරිනවා. ඒ කියන්නේ ලක්ෂ 4ක් කිට්ටු වෙන්න මන් දන්න ගොඩක් අය මේ ළඟදී ආපු අය ඉතාමත්ම ළඟදී මේ ඔය වෙනත් රටවල ඉඳලා වෙනත් යුරෝප් රටවල ඉඳලා ඉතාලියට ආපු අය එයාලා හම්බ කරන එකෙන් ගොඩාක් අය යූරෝ 1000ක් ලංකාවට අරිනවා. ඒ කියන්නේ ලක්ෂ 4ක් කිට්ටු වෙන්න. ඉතින් ඒක ලොකු දෙයක් නේ. ඉතින් ඒකින්ද බය නැතුව එන්න. හැබැයි ඉතින් ප්‍රංශ ජර්මනියට ගියොත් ඊට වැඩිය අරින්න පුළුවන්. නමුත් ඉතින් ඉතාලියේ හොඳට කාලා බීලා ඉඳලා සැපට ඉඳලා මේ ඒ වගේ ගානක් කරනවා කියන්නේ ඉතින් ඒක ලොකු වාසනාවක් ඉතින්. තමුන්ගේ ලංකාවේ ඉන්න අය සැපෙන් ජීවත් වෙනවානේ. ඒ වගේම ඉතින් අර පොඩි රිස්ක් තියෙනවා. ඉතින් ඒ ගැන කියන්න යන්නේ නැහැ ලොකුවට. එතකොට ඔයාලා බය වෙනවා මේ අර සමහර අය දරා ගන්න බැරි අය ඒකට හුරු නැති අය එතකොට එන්න නැතුව ඉඳත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. මේ අර මේ කතාවකුත් තියෙනවානේ මේ no risk no magic කියලා. ඒ කියන්නේ අවදානමක් නැත්නම් ජීවිතේ මැජික් වෙන්නන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද හැම කෙනෙක්ම තමන්ගේ ටාගට් එකක් තියෙනවා ජීවිතේ මැජික් පෙන්වන්න. ඉතින් මැජික් කියන්නේ තමන්ගේ දියුණු වෙන්න තමන්ගේ දෙමව්පියන්ට තමන් වදනකොට මගේ පුතා මේ වගේ තැනකට යයි කියලා බලාපොරොත්තුවක් තියෙන්න ඇතිනේ පොඩි කාලේ. අන්නේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් හොඳ රටක් තමයි ඉතාලිය. ඒකින්ද පුළුවන් හැම කෙනෙක්ම මේකට එන්න. මේකට අවිල්ලි වෙරලා මේකේ කරක් ගහලා මේකේ කට්ට කාලා මේකෙන්ම හැදෙමු. එහෙනම් සීළු දෙනාටම ජය ජය වේවා.